පහුගිය දවස්වල වැව් තාවල්ලක් ලොකු කැලයක් තිබ්බා. වැවේ ඔහොම මැද්දේ තැනක. මේක ඩෝසරයක් ගලා ඩෝසර් කරලා හේනක් හදලා වගේ තිබ්බා. මං කිව්වා හා වැවත් ඇල්ලුවා එකෙක් ඈ. කියලා මං ගියා. ඊළඟ දවසේ එනකොට මේ හොඳට ඒක තව තැනිතලා කරලා පිළියෙල කරනවා. ඇයි කියලා අහුවාම දන්සලක් දෙන්න කිව්වා. ඩෝසරේට ගිය වියදනුයි ඒකේ හිටපු ශ්‍රමිකයන්ගේ වියදනුයි මේ ෆ්‍රයිඩ් රයිස් දෙන්න හදන එකෙනුයි ඒ පලාතෙම දුප්පත් මිනිහට ගයක් හැදුවා හැකි. පාරේ ගිලෙන වලවල් ඒ වලවල් ටික පෙරෙව්වා හැකි. ගිලන්නු ටිකව එකතු කරලා ඒ අයට බෙහෙත් හේත් ටිකක් අරන් දීලා අප උපස්ථාන කළ හැකි. වදාපු අම්මයි තාත්තයි දෙන්නට කණ්ඩ දෙන්නේ නැති එවුන් තමා පුතා මේ පාරේ දන්සල් දෙන්නේ. මායාවක් විතරයි. මායාවක් විතරයි. මිනිස්සු මේ පෝය දවස පාවිච්චි කරලා ඇහැ කන නාස ආදී ඉන්ද්‍රියම් පිනවන්න සැප දෙන්න නීච ක්‍රියාවල යෙදෙන බවක් තියෙනවා. අන් ඒව දකින්න අස්පාදා ගන්න ලෞතුරා තථාගත අමා දර්ශනයේ ශ්‍රී ලංකා ද්වීපයට වැඩමවා වදාළ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගේ ආගමනයේ සිහිකොට ඒ ආගමනයෙන් ශ්‍රී ලංකා වැව්බැඳි පුරවරය තුලින් නිර්මාණය කරපු ශ්‍රී සද්ධර්ම පණිවිඩය ලෝකේ පුරා දේශේ පුරා පතුරුවා ලෝකේ පුරාත් රැගෙන ගිය ආදි මුතුම් මිත්තෝ ලෝකයේ උතුම් රට ශ්‍රී ලංකාව ඉන්දීය සාගරයේ මුතු ඇටේ ශ්‍රී ලංකාව බුදුන්ගේ දේශයේ නිර්වාණගාමී පුරය ශ්‍රී ලංකාව පෙරදිග ලෝකයේ ධාන්‍යාගාරයේ ශ්‍රී ලංකාව කියලා විරුදාවලීන් රැසකින් සෝභමාන උත්තම අපරාජිත රටක් හදාපු මුතුම් මිත්තන්ගේ සොහොන මතින් අපි නාඩගම් නටනවා. නාඩගම් නටනවා ගිහියෝ සහ පැවිද්දෝ. බහුතරයක් එහෙම. පාලකයෝ පූජකයෝ රටවැසියෝ බහුතරයක් එහෙම. 14ක් ඉන්නවා පුතා තුස්නීම් භාවයෙන් බලාගෙන. ඒ අයට කරන්න දෙයක් නැහැ. ඒ අය වැහිලා යනවා. මහ විශාල කොක්කු රෑනක් මැද්දේ හංසෙක් වැහුවාට කොක්කු රෑන කියනවා මිසක් හංස රෑන කියන්නේ නැහැ නේ පුතා. කොකුන් දකින්නවා මිසක් හංසයෝ දකින්නේ නැහැ. ඒක වෙලා තියෙන්නේ ලංකාවට. ආන් ඒකෙන් අත මිදී පින්වන්ත පැහැබර ගමනක් යන්න ඔක්කොම හදාගෙන අපිට යන්න බැරි වෙයි. අඩුම තරමේ තම තමන්ගේ ජීවිතවත් හදාගෙන යහපත් ගමනක් යන්න මහන්සි ගන්න. හැබැයි මේ මහන්සි ගත්තාට සම්බාධක මැදින් තමා පුතා යන්න වෙන්නේ. සම්බාධක මැදින් රෝස මලේ නටුවේ කටු වන බඹරෝ ඔහම හිටු නටුව නෙමෙයි මල සිඹිමි මම ළමයෝ පැණි උරමි. ආන්ගේ ඥානෙ තියෙන්න ඕන. කටු තියෙන බව දැනගෙන ඵලය කොතනද උවමනාම දේ කොතනද තියෙන්නේ කියලා බලලා අර කටු එනගන්නේ නැතුව උවමනා දේම පමණක් අරගෙන එතනින් ඉගිල්ලෙන්නයි බහන්සි ගන්න ඕනේ. එහෙනම් අවබෝධයේ බුද්ධිය දැක්ම උපක්‍රමශීලී බව ඇතිව මේ සමාජය ජය ගන්න මහන්සි ගන්න. හීන තැනකට වැටෙන්නේ නැතුව. දෙක ගම්මෝ. හීනෝ ගම්මෝ. ගම්මෝ කියන්නේ මොකද්ද ගම්මෝ කියන්නේ? ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුව සුදු ආණ්ඩුකාරයන් විසින් නිර්මාණය කරන ලද නීති පොත විටින් විට සංශෝධන පිටපත් සහිතව අවුදින් මේ වෙනකොට පවතින නීතිය කොතනද තියෙන්නේ? ඒක තියෙන්නේ ගම්මෝ කියන තැන. මොකද්ද ගම්මෝ කියලා කියන්නේ? එක තැන ලගින පල් වෙන ගතිය.
එක තැන ලගින පල් වෙන ගතියක්. දීප්තියක් නැහැනේ. නීතිය දීප්තිමත් වුණා නම් පුතා පොලිස් අලුතෙන් ආරම්භ කරන්නේ නැහැනේ. තිබ්බු පොලිසි වෙනුවට ඊට අමතරව පොලිස් බල ප්‍රදේශ කුඩා කරමින් අලුත් 100ක් දැම්මනේ. ඇයි 600ක්? පොලිසි 600ක් ඇයි පුතා? කෙත්වතු 600ක් නම් කමක් නැහැ. වැව් 600ක් කමක් නැහැ. කුසිකර්ම ෆාම් කිරි නිෂ්පාදන ආයතන 600ක් දැම්මට කමක් නැහැ. විද්‍යාල 600ක් විතර ආරම්භ කළාට කමක් නැහැ. සංවර්ධිත දේශයක පොලිසි 600ක් මතුවෙන එකනේ කැත. ඉස්පිරිතාල 600ක් මතුවෙන එකනේ කැත. හිරගෙවල් 600ක් මතුවෙන එකනේ කැත. පුනරුත්ථාපන කඳවුරු මතුවෙන එකනේ කැත. කාන්තා පිහිට ආයතන මතුවෙන එකනේ කැත. ළමා නිවාස බිහි වෙන එකනේ කැත. වැඩිහිටි නිවාස බිහි වෙන එක කැත. ගණිකා වෘත්තීන් බිහි වෙන එක කැත. මත්ද්‍රව්‍ය තිප්පොළවල් වැඩි වෙන එක කැත. අපි දැන් නීතිමය රාමුව ඇතුලේ පුතා එකතැන ලගින පල් වෙන ගතිය නිසාවෙන් අපිට දීප්තිය සඳහා එන්න බැරි වුණා. දීප්තිය සඳහා එන්න බැරි වුණා. ආලෝකමත් තැනකට එන්න බැරි වුණා. ප්‍රභාස්වරව ලෝකයේ ඉදිරියේ රට මේ විදිහට නිර්වුල් සහගත තැනක් කරලා තියෙනවා කියලා කියන්න බැරි මට්ටමට අපි වැටිලා. මං ඔබට නිසා ඒ අමාත්‍යංශයෙන් කිව්වේ හැම අමාත්‍යංශයම පුතා එක තැන පල් වෙන ලගින ගතියෙන් යුක්තයි. මගේ තාත්තා ඉස්කෝලේ යනකොට ලියලා තිබ්බේ ශ්‍රී ලංකාව සංවර්ධනය වෙමින් පවතිනා වූ රටකි. මාද ලිව්වේ ශ්‍රී ලංකාව සංවර්ධනය වෙමින් පවතිනා රටකි. මාගේ ශිෂ්‍යයෝද ලියන්නේ ශ්‍රී ලංකාව සංවර්ධනය වෙමින් පවතිනා වූ රටකි. ඔබේ හීන් එවුන් ලියන්නේ ශ්‍රී ලංකාව හිඟන රටකි. දැන් ඉහළට ගිහිල්ලාද පහළට ගිහිල්ලාද පල් වෙලාද කුණු වෙලාද කියලා බලන්නකෝ. බේරි වැවේ නාන්න බැලු නේද? පුතා මේ කොළඹ මැද්දේ තියනවා නේද වැවක්? බේරි වැව කියලා තියෙනවානේ. ඒකේ නාන්න බැලු කියලා මං අහලා තියෙනවා. ඇයි නාන්න බැරි? බේරි වැවේ නාන්න බැරියයි. පල් වෙලානේ. පල් වෙලා. ඒ හින්දා නාන්න බෑ. ඒකම තමයි මේ වෙලා තියෙන්නේ පුතා. පල් වෙලා හින්දා නාන්න බෑ. ඒ හින්දා මේකේ ඉන්නේ උන්ට හෙටක් නෑ. ඒක පිරිසිදුවට තිබ්බාන. ජපානේ ටවුන් එක මැද්දෙන් ගලාගෙන එන ඇලේ නෑ වැහකි පුතා. කූඩයක් අරගෙන මුළු ජපානේම ඇවිදින්න කොළ කෑල් ටිකක් අහුලන්න. කූඩේ පුරවන්න කොළ ලංකාව වාගේ 6 ගුණයක් විතර විශාල ජපානේ නෑ. කුණු කාණු මේ එන්නේ. අපේ ලංකාවේ භාෂාවෙන් කුණු කාණු. එහෙ උන් කිව්වොත් ගසයි. කුණු කාණු කියලා. හැබැයි ඒ එන කාණුවෙන් නෑ වැහකි. දීප්තිමත් වතුර පුතා. බොණ්ඩ පුළුවන් වතුර. ඒ වාගේ කාණු එකතු වෙලා වැටිච්ච වතුර තියෙන වැව නිල් කැටේට තියෙන්න දෙපැයි. අතනින් යන්න බෑනේ පුතා බිත්තර කන්දක් කුණු වුණා වාගේනේ. බිත්තර කන්දක් කුණු වුණා වාගේ. මගේ ජීවිතේට මම දැක්කේ එක දවසක් නානවා විතරයි කට්ටිය මේ පහුගිය අවුරුද්දක. ඊට කලින් නානවා දැක්කෙත් නැහැ ඊට පස්සේ නානවා දැක්කෙත් නැහැ.
ඒක නීත්‍යානුකූලව නෑවාද නීති විරෝධීව නෑවාද මන් දන්නේ නෑවා දැක්කා. හැබැයි මට ප්‍රීතිමත්ම අවස්ථාවක් ආවේ ඒ නාපු දවසේ මං කනගාටුවෙන් බලාගෙන ඉන්නකොට ගොඩ නැගිලි කැඩුවා දුක් වුණා මිනිස්සුන්ට ගැහුවා දුක් වුණා පරිසරයේ සම්පත් විනාශ වෙනවා දැක්කා දුක් වුණා මිනිස්සු මැරුවා දුක් වුණා මේ ඔක්කොම කනගාටුවෙන් බලාගෙන ඉන්නකොට ගෑනුන්ව බේරේ වැවේ ඔබනවා දැකලා මට පුදුම ප්‍රීතියක් ආවේ පුදුම ප්‍රීතියක් ආවේ අය කොළඹ ගෑනු නෙමෙයි අම්පාර මඩ කලපුව මොන්රාගල අනුරාධපුරේ කාටගස්දිගිලිය හොරවපතාන ඒ පැත්තේ ගෑනු වේබුවේ මේ කිලා බලන් අච්චර වැව් තියෙන වැව් බැසි පුරවරේ මේ කිලා මෙහි ආවේ මේ කිලා මෙහි ආවේ ඇයි අරක්කු බෝතල් පුරවා ගත්ත දෙකේ පොළු දාගත්ත බස්වල නැගලා මේ කිලා ආවේ ඇයි කළුදිය පොකුණේ එබුවාට දුක නෑ මට නම් වල්ම වල් ගෑනුවේ රස්තියාදුකාරයෝ කාලකන්නියෝ අසත්පුරුෂයොත් එක්ක බස් එකේ ආවේ මිනිහා වන්නේ කොටනෝ මේ කිමේ රජ වෙනවා කොම් පුතා එකතන පල් වෙන ලගින සංස්කෘතිය එකතන පල් වෙන ලගින ආර්ථිකය එකතන පල් වෙන ලගින නීතිය එකතන පල් වෙන ලගින දේශපාලනය එකතන පල් වෙන ලගින අධ්‍යාපනය අපේ තියෙන දීප්තිමත් අධ්‍යාපනය නෑ පල් වෙන ලගින අධ්‍යාපනය මේ ළඟදී ලෝකෙ දියුණුම රටකට අපේ රටෙන් මහත්තයෙක් ගියා සම්මුඛ පරීක්ෂණයකට ආචාර්ය උපාධියක් තියෙනවා ඒ අත්තට උපාධි 5ක්ද කොහෙද තියෙනවා ඒ සම්මුඛ පරීක්ෂණයට ගිහිල්ලා විවිධ රටවල් වලින් ඇවිල්ලා තිබුණා පුරප්පාඩු ගණනාවක් ඒ ඉස්සරහා ආයතනයේ පරීක්ෂණයට ඇතුල් වෙන තැන දාලා තිබ්බා මේ පුරප්පාඩු වලට නිලධාරීන් බඳවා ගන්නවා අපේ ලංකාවෙන් ගියපු එක්කෙනාටත් අවස්ථාව ඇවිල්ලා නම කතා කරුවාම ගිහිල්ලා අර මිනිස්සයා පරීක්ෂක නිලධාරීවරයා පුටුවෙන් නැගිටලා ආචාර කරලා ඉඳගන්න මහත්තයා කියලා ඉඳවලා කතාව පටන් ගත්තා ඒකල ඇහුවා ඔබ ඉදිරියේ ප්‍රදර්ශනය කරලා තිබුණු පුරප්පාඩු ලේඛනය බැලුවද කියලා. ඔව් කිව්වා. ඔබට ඒ පුරප්පාඩු වලින් කරන්න පුළුවන් එක කෝකද කියලා ඇහුවා. ඒ ගන්න ෆයිල් එක දුන්නා. ඒ ගමන පරීක්ෂක නිලධාරියා ෆයිල් එක පැත්තකින් තිබ්බා. තියලා ඇහුවා මං ඇහුවේ ඔබතුමාට අර පුරප්පාඩු වලින් කෝකද කරන්න පුළුවන් ෆයිල් එකේ තියනවා කිව්වා නිලධාරියා මේ ගියපු මිනිහා කිව්වා ෆයිල් එකේ තියනවා කියලා ඒ ගමන අර මනුස්සයා කිව්වා ෆයිල් එකේ කඩදාසි තියනවා ෆයිල් එකේ කඩදාසි වාගයක් තියනවා මං අහන්නේ ඔබතුමාට කරන්න පුළුවන් මොකද්ද නිරුත්තර වුණා ඒ ගමන ෆයිල් එක ආපහු දීලා කඩදාසි කොළ 100ක් තිබ්බත් ආයතනයේ වැඩ නැහැ. කඩදාසි කොළ එකක්වත් නැති ඉස්කෝලේ ගියපු නැති එකෙක් හරි කමන්නේ නැහැ. මෙතෙන්ට ඇවිල්ලා අහවල් එක කරන්න පුළුවන් කිව්වොත් වැඩ තියනවා කිව්වලු. ඒකල යන්න කිව්වා. ඇත්ත ඒකනේ. ඇත්ත ඒක. කඩදාසි කොළ වැඩක් නැහැ. වැඩ කරන්න පුළුවන් මිනිස්සු ඕනේ. කඩදාසි කොළ තිබ්බ මිනිස්සුද පුතා ලංකාවේ හැදුවේ? කඩදාසි කොළ කාර්යෝ නෙමෙයි ලංකාවේ හැදුවේ. ලංකාවේ හැදුවේ කුසලතා තියෙන මිනිස්සු. දක්ෂතා තියෙන මිනිස්සු. නිර්මාණකරුවෝ. ඒ මිනිස්සු ඕනේ.